දන්නවද අපි හැමෝම කැමතිනේ හරිම සරල විදිහට නිදහසේ ජීවත් වෙන්න. ඉතින් පුංචිකමක හිටිය ජගන්නාථන් කියන්නෙත් ආගම දහමට ලැබි අහිංසක විනීත හැදිච්ච නිවිච්ච කොල්ලෙක්. එයා ඇත්තටම හිටියේ උපාසකෙක් වගේ. කොහොම හරි එක ගෑනුළමෙක් දවසක් එයාගේ මේ බකතපස්වඩ නැති කරලා එයාව හදලා ගන්න කියලා පුංචි දෙයක් කරනවා. ඒ වගේම සමහර දේවල් බරපතල විදිහටත් කරනවා. හැබැයි හැමෝම හිතුවත් ජගන්නාථන් කියන්නේ ඒ විදිහේ අහිංසක කෙනෙක් කියලා. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ජගන්නාථන් කියන්නේ එයාගේ නම ඇහුවත් ඕනිම අපරාධකාරයෙක් හීනෙන් පවා බය වෙන කෙනෙක්. ඒ වගේම එයාගේ ලෝකේ එයා සාධාරණ ඉෂ්ට කරන්නේ එකම එක විදිහකට විතරයි. ඒ තමයි මොන අපරාධකාරයෙක් වුණත් එයාව මරලා දාන එක. ඉතින් දවසක් ජගන්නාථන්ට කරන්න බාර වෙන්නේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒක ඇත්තටම ගොඩක්ම බැරෑරුම් එකක්. ඉතින් මේ මූවි එකට පාදක වෙන්නේ ඒ සිදුවීමට සම්බන්ධ සිද්ධාමයේ සම්පූර්ණ කතාව. මූවි එකේ නම තමයි DJ. ප්‍රධාන චරිතයේ සුපිරිනාලෝ ස්ටයිලිෂ් ස්ටාර් අල්ලු අර්ජුන්. ඉතින් ඔන්න ඉන්දියාවේ පුංචි ගමක ජීවත් වුණා ජගන්නාධම් කියලා කෙනෙක්. එයාගේ සම්පූර්ණ නම තමයි දුවාඩ ජගන්නාධම්. මේ ජගන්නාධම් කියන්නේ ඇත්තටම ආගම දහමට ලෑදි හරිම සංසුන් කූල් එකේ ජීවත් වන කෙනෙක් කියලා තමයි හැමෝටම පේන්නේ. එයා ඇත්තටම පවුලේ අයත් එක්ක කේටරින් සර්විස් එකක් තමයි කරගෙන හිටියේ. ඒ වගේම එයාලා හදන්නෙත් එළවලු කෑම විතරයි. කොහොමවත් හැබැයි කිසිම කෙනෙක් නොදන්න රහස් ජීවිතයක් ජගන්නාධන් ළඟ තියෙනවා. ඒ රහස් ජීවිතයේදී එයා මොනවා හරි අසාධාරණයක් දැක්කොත් අනිවාර්යයෙන්ම එයා ඒ අයව මරලම දානවා. ජගන්නාථන්ගේ මේ රහස් ජීවිතය ගැන දැනගෙන හිටියේ එයාට උදව් කරන යාළුවෝ 3-4 දෙනෙකුයි එක පොලිස් කෙනෙකුයි විතරයි. පුරුෂෝත්තම් කියන ඒ පොලිස් කෙනා මීට ගොඩ කාලයකට කලින් මැරෙක් අතින් මැරෙන්නම ගිහින්. හැබැයි එදා පුංචි ජගන්නාථන් තමයි එයාව බේරගෙන තියෙන්නේ. ඒ වගේම එයා පුරුෂෝත්තම්ගේ ඇස් ඉස්සරහාම අර මරයව හැමෝටම වෙඩි තියලා දානවා. ඉතින් මේ වුණ සිදුවීමෙන් පස්සේ තමයි පුරුෂෝත්තම් දැනගන්නේ ජගන්නාධම් කියන්නේ ඇත්තම කවුද කියලා. ඒ වගේම පුංචි ජගන්නාධම් පුරුෂෝත්තම්ට පැහැදිලි කරලා දුන්නා කොච්චර මැරයන්ව ඇල්ලුවත් එයාලව හිරයට දැම්මත් මේ ලෝකෙන් මැර වැඩ නතර වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා ජගන්නාධන්ගේ මතය වුණේ මැර වැඩ කරන අයව මරලම දාන්න ඕන කියන එක. ජගන්නාධන්ගේ තාත්තා දැනගෙන හිටියා එයාගේ පුංචි පුතා හැමතිස්සෙම සාධාරණ වෙනුවෙන් සටන් කරනවා කියලා. ඉතින් ඒ හින්දා එයා පුංචි කාලෙම ජගන්නාධන්ගේ බෙල්ලට සූරයක් දාලා දිවුරුමක් ගත්තා මේ සුරේ කරේ තියනකම් කිසිම කෙනෙක් එක්ක කිසිම දෙයකට රණ්ඩු කරන්නේ නැහැ කියලා. ඒ වගේම මේ සුරේ එයා කවදාවත්ම ගලවන්නෙත් නැහැ කියලා. ඉතින් ජගන්නාථන් මේ වෙද්දී තරුණෙක් බවට පත් වෙලා හිටියත් එයා මොනම හේතුවකටවත් එයාගේ තාත්තා ගත්ත දිවුරුම කැඩුවේ නැහැ. මොකද එයා කාට හරි මරණ දඬුවම දෙන්න තීරණය කළාට පස්සේ එයාගේ යාළුවෙක් තමයි එයාගේ කරෙන් මේ සුරේ ගලවලා දාන්නේ. ඒ වගේම වැඩේ ඉවරනාට පස්සේ ඒක හපව එයාගේ කරටම වැටෙනවා. නීතියට මෙල්ල කරන්න බැරි සල්ලිකාර දූෂිත ඕනිම කෙනෙක් ගැන විස්තර හොයාගන්නේ පුරුෂෝත්තම්. ඒ වගේම ඊට පස්සේ එයා ගැන විස්තර ජගන්නාථන්ට යවුවම ජගන්නාථන් අතින් එයාලට මැරෙන්න වෙන එක කාටවත්ම නතර කරන්න බෑ. ඒ වගේම මේ රහස් ජීවිතයේදී ජගන්නාථන්ගේ නම උනේ DJ. එයාගේ සම්පූර්ණ නමේ කෙටි කිරීමක්. ඒත් කවුරුත්ම දන්නේ නෑ මේ DJ කියන්නේ ඇත්තටම කවුද කියලා. ඉතින් ජගන්නාථන් එයාගේ ජීවිතේ මේ විදිහට ගත කරගෙන යද්දී අන දවසක් එයා ලෑස්ති වෙනවා එයාගේ හොඳම යාළුවගේ වෙඩින් එකට. හැබැයි කලින් කිව්වා වගේ මේ ගමේ තිබුණෙත් හරිම සාම්ප්‍රදායික විවාහ චාරිත්‍ර. ඒ තමයි බඳින්න කලින් කොල්ලා කෙල්ලගෙවත් කෙල්ල කොල්ලගෙවත් මූණවත් බලන්න බෑ. ඒක තහනම්. බැඳලා පස්සේ තමයි ඉතින් කරන ඕන දෙයක්. කොහොමවත් හැබැයි විග්නේෂ් කියන ජගන්නාථන්ගේ යාළුවට කෙල්ලව බලන්නම ඕන වෙනවා. හැබැයි ඒකට ජගන්නාථන් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මොකද සම්ප්‍රදාය කඩන්න බෑනේ. ඒ වගේම තමයි මායා කියන විග්නේෂව බඳින්න ඉන්න ගෑනු ළමයාටත් විග්නේෂව බලන්නම ඕන වෙනවා බඳින්න කලින්. මායා මේ මගුලට මෙහෙට ඇවිත් හිටියේ එයාගේ යාළුවෝ සෙට් එකකුත් එක්ක. ඉතින් මෙයාලගේ මේ සෙට් එකේ නායිකාව වගේ හිටියේ පූජා. පූජා කියන්නේ කොහෙ ගියත් ගින්දර වගේ කැපිලා පේන්න ඉන්න කැමති කෙනෙක්. කොහොමවත් ඉතින් මේ මංගල සම්ප්‍රදායට නම් පූජාත් කොහෙත්ම කැමති නෑ. ඒ වගේම එයා දැනගන්නවා විග්නේෂ් මායව බලන්න කැමැත්තෙන් හිටියත් ජගන්නාථන් තමයි එයාට ඒක කරන්න දෙන්නේ නැති කියලා. ජගන්නාථන් කියන්නේ ධර්මානුකූලව තවුස්දම් රකිමින් බ්‍රහ්මචාරීව ඉන්න කෙනෙක් කියලානේ ඇත්තටම එයා හැමෝටම පෙන්නගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා දවසක් පූජා යනවා ජගන්නාථන්ගේ දැහැන බින්දින්න කියලා හිතාගෙන. ඉතින් උන් එදා නම් පූජාව දැක්ක ජගන්නාථන්ට පිස්සු හැදිලා ආයෙත් හැදුණා කියලා තමයි පේන තියන්නේ. ඒ වගේම පූජා ඉතින් දාපු මායම් වලට ජගන්නාථන් අහුවෙනවා. ඉතින් ඔන්න පූජකේ මේ වැඩ හින්දා විග්නේෂ්ට මායවත් මායට විග්නේෂවත් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ඊට පස්සේ කසාද වැඩ කෙරීගෙන යද්දී තවත් දවසක පූජා හැමෝම ඉස්සරහා ජගන්නාථන්ට මට ඇතරම මතක නෑ මෙතනදී වෙන දෙයට කියන නම. ඉතින් දන්න ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්නකෝ. ඉස්සරලාම දාන කෙනාගේ කමෙන්ට් එක පින් කරන්නම්. කොහොම නැති ඉතින් මේ දේ දැක්ක ජගන්නාථන්ගේ අම්මට සිහියත් නැති වෙනවා. ඒ වගේම එයාගේ මාමා කෙනෙක්ට ඉකවගොත් හැදෙනවා.
කොහොමාරිතින් මේ හින්දා අහිංසක ජගන්නාදන් සම්පූර්ණයෙන්ම පූජට වසඟ වෙනවා. ඉතින් ඔන්න වෙඩින් එක හැමත් ඉවරුණාට පස්සේ ජගන්නාදන් ලෑස්ති වෙන්නේ ඇත්තරම පූජට ප්‍රපෝස් කරන්න. හැබැයි මේ වෙලාවේ තමයි පූජ කියන්නේ එයා ඇත්තරම කළේ රංගපෑමක් කියලා. එයා වගේ පොෂ් කෙල්ලෙක්ට ගමක හැදුණු ජගන්නාදන් වගේ ගොඩේ හරියන්නේ නැතිලු. ඒක කිව්වේ පූජක යාළුවෙක්. කොහොමවත් පූජ කියන විදියට ජගන්නාදන්ගේ ඕන නැති උපාසකම් වලට පාඩමක් උගන්වන්නලු එයා මේ විදියට රංගපෑමක් කළේ. කොහොම හරි ඉතින් අන්තිමට වෙලා තියෙන්නේ පූජා ජගන්නාදන්ව රවට්ටුප එක තමයි. හැබැයි ජගන්නාදන් අනෙක් කොල්ලෝ වගේ සැලෙන්නේවත් කේන්ති ගන්නවත් නැහැ. එයා කියන්නේ ඔයා මම ගැන මේ අපි ගත කරපු කාලය ගැන හිතලා බලන්න. ඔයාට මම ගැන ආපහු හිතුනොත් මෙහෙට එන්න. ඔයා කවදා හරි එනකන් මම පලාගෙන ඉන්නවා කියලා. ඉතින් එහෙම කියපෝ එයා ඊට පස්සේ එතනින් යනවා. කොහොමවත් එයා ඊට පස්සේ ගෙදරෙද්දි තමයි දැනගන්නේ එයාගේ මාමා කෙනෙක් එල්ලිලා මැරිලා කියලා. මේදී දැනගත්තම ජගන්නාදන්ට අදාහ ගන්නත් බැරි වෙනවා. ජගන්නාදන්ගේ මේ මාමා ඇග්‍රෝ ඩයමන්ඩ් කියලා කම්පැනි එකකින් ගයක් ඕඩර් කරලා. ඉතින් එයා ඒ වෙනුවෙන් හැම මාසෙකම ගෙවන්න ඕන වාරිකත් ගෙවලා. ඒ වගේම සමහර වාරික ගෙවන්න සල්ලි දීලා තිබුණෙත් ජගන්නාදන්. කොහොමවත් අන්තිම වාරිකේ ගෙවන්න යද්දි තමයි එයා දැනගෙන තියෙන්නේ ඒ කම්පැනි එක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ටික වංචා කරලා කියලා. අතර මේ කම්පැනි එක අන්තිමට වහලා දානවා. ඉතින් ගයක් ගන්න බලාපොරොත්තුව සුන් වෙලා එයාගේ හැම සල්ලියක්ම නැති වුණා කියන දුක දරා ගන්න බැරුව තමයි එයා ඇත්තටම එළියලා තියෙන්නේ. කොහොමවත් එයා වගේ ගොඩක් අය මේ වංචාවට අහු වෙලා යන්නේ නමන් නැතුව හෙඩියත් ඇග්‍රෝ ඩයමන්ඩ් එකේ බොස් නායිඳුර නම් ඒ ගැන ගානක්වත් තිබුණේ නැහැ. ඒ වගේම කම්පැනි එකේ මැනේජර් විදියට එයා දාලා තිබුණෙත් ස්ටිෆන් ප්‍රකාශ් කියලා මැරෙක්. කොහොමවත් මිනිස්සු මේ වෙද්දි මේ වංචාව ගැන පැමිණිලි කරලා තිබුණා හින්දා ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙනවා. හැබැයි ඒකෙදී මේ වංචාව ගැන චෝදනා එල්ල වෙන්නේ සමීර් කියලා කම්පැනි එකේ CEOට. ඉතින් මේ ගැන ජගන්නාදනුත් පුරුෂෝත්තම්ගෙන් දැනගත්තත් පුරුෂෝත්තම් කියනවා මේ නඩු විභාගයට කලින් සමීර්ව මරලා දාවිද කියලා එයාට සැකයක් තියෙනවා කියලා. මොකද මේ වෙද්දී කම්පැනි එකේ බොස් කියන්නේ කවුද කියලා එයාලා දන්නේ නැහැ. මොකද ඇත්තටම නායිඳු හැම දෙයක්ම කරගෙන යන්නේ රහසින්. කොහොමවත් පුරුෂෝත්තම් කියන විදියට එයාලා හොයාගත්තලු ස්ටිෆන් ප්‍රකාශ් කියලා කෙනෙක් තමයි කම්පැනි එකේ පාලනය අරගෙන යන්නේ කියලා. ඉතින් ඔන්න මේ ගැන දැනගත්තම ජගන්නාදන් DJ චරිතය බවට පත් වෙනවා. ඒ වගේම එයා ඊට පස්සේ ගිහින් ස්ටිෆන්ට තර්ජනය කරනවා සමීර්ට මොනවහරි කරන්න හැදුවොත් මේ වෙලාවෙම එයාව මරනවා කියලා. මේ විදිය අතරම ස්ටිෆන් තුවක්කුකාරයෝ කිහිප දෙනෙක්ව ලෑස්ති කරලා තිබුණා සමීර් උසාවියට ගියේදී එයාව මරන්න. කොහොම හරි ඉතින් DJ ගේ තර්ජනය හින්දා අන්තිමට එයා එයාට කෝල් කරලා කියනවා වැඩේ නතර කරන්න කියලා. ඒ වගේ මේ හින්දා සමීර්ව නඩු විභාගයට අරගෙන යන්නත් පුළුවන් වෙනවා. කොහොමද හැබැයි DJ අන්තිමට ස්ටිෆන්ව මරන්නේ නැහැ. මොකද මේ වෙද්දී එයාලගේ කම්පැනි එක වංචා කරලා තිබුණු මුළු ගාන කෝටි 900ක්. ඉතින් ඒ සල්ලි මිනිසුන්ට ආපහු අරගෙන දෙන්න නම් ස්ටිෆන් අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ ඇග්‍රෝ ඩයමන්ඩ් එකේ බොස් නායිඳුත් එක්ක වැඩ කරන තව කෙනෙක් ඉන්නවා. එයා ඇතරම ඇමති කෙනෙක්. ඊළඟට තියෙන ඡන්දයෙන් එයාව මේ ප්‍රාන්තයේ මහ ඇමති කරන්න තමයි නායිඳුගේ උවමනාව. කොහොමද ඒ ඇමතිතුමා 2 වසරවත් පාසුනේ නැති කෙනෙක්. එයා කතා කරන විදිහෙන් ඒක හොඳටම තේරෙනවා. කොහොමද දැන් සිද්ධ වෙන දේවල් හින්දා නායිඳුට ඕන වෙනවා හොඳ දේශපාලන හයියක්. ඉතින් මේ රගෝ කියන ඇමතුමා ආපයක් කාලා ඕනි වෙලාවක පැත්තමාරු කිරීමේ අවදානමක් තියෙන හින්දා නායිඳු යෝජනා කරනවා එයාගේ පුතාට රගු ගිදුව බඳලා දෙමු කියලා. එතකොට ඉතින් නෑදකමක් ඇති වෙන හින්දා රගුට පැත්තමාරු කරන්න බැරි වෙනවනේ. ඉතින් මේ කරපු යෝජනාවට රගු එකපාරම කැමති වෙනවා. හැබැයි දැන් තමයි අපිට පෙන්වන්නේ රගු ගිදුව කියන්නේ ඇතරම කවුද කියලා. ඒ අතරම වෙන කවුරුවත් නෙමෙයි එයා තමයි පූජා. කොහමරියෝනි ඊට පස්සේ රගු කියපු හින්දා පූජා යනවා නායිඳුගේ පුතා අවිනාශව හම්බ වෙන්න. අවිනාශ අතරම ඒ විදිහටියේ අබුඩාබිවල. කොහොමද අවිනාශව හම්බුනාම පූජාට තේරෙනවා අවිනාශ් කියන්නේ එයාට කොහෙත්ම හරියන කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේම එයාගේ තිබුණා හරියමුතු පුරුද්දක්. එයාගේ අම්මා නැති වෙලා තිබුණේ එයා ගොඩක් පුංචි කාලේ. හැබැයි එයා හැම දෙයක්ම කරන්න කලින් ඒක එයා කරන්නද කියලා එයාගේ අම්මගෙන් අහනවා. ඉතින් එයාගේ මේ අමුතු හැසිරීම ගැන නම් පූජාට ඇති වෙන්නේ බයක්. ඒ වගේම එයාලගේ මේ පළවෙනි හමුවෙන්ම පූජාට අවිනාශ එපා වෙනවා. ඉතින් ඊට පස්සේ එයා යාගේ අම්මටයි තාත්තට කියනවා එයා අවිනාශට කැමති නෑ කියලා. කොහොමවත් මේ වෙද්දී එයාගේ හිතේ කොනක හිටියා ජගන්නාදනුත්. ඒ වගේම අවිනාශ එක්ක තිබුණු හමුවෙන් පස්සේ එයාට තේරෙලා තිබුණා ජගන්නාදන් කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ කියනවා එයාගේ හිතේ ඉන්න ජගන්නාදන් ගැනත්. ඉතින් උනේ ඊට පස්සේ මේක ගැන දැනගන්නවා නායිඳුත්. නායිඳුට ඇත්තටම ඕන කරන්නේ මොන විදියකින් හරි එයාගේ පුතාට පූජාව බඳන්නනේ. ඒ වගේම රගුත් එකට කැමතිනේ. ඉතින් ඒ හින්දා නායිඳු තීරණය කරනවා එයාගේ මේ වැඩේට බාධා කරන ජගන්නාදන්ව මරලා දාන්න. හැබැයි යා නොදන්න දේ තමයි ජගන්නාදන් තමයි DJ කියන්නේ කියලා. කලින් DJ ස්ටිෆන්ට තර්ජනය කරන වෙලාවේ ඒ වාහනේ හැංගිලා හිටියා නායිඳුත්. ඒ වගේම උණ දේවල් වලින් එයා දැනගත්ත එකම දේ තමයි ඒ කෙනාගේ නම DJ කියලා.
හැබැයි මේ DJ කියන්න කවුද එයා ඉන්නේ කොහෙද කියලාවත් කිසිම දෙයක් එයාට හොයාගන්න බැරි වෙලා තිබුණා. එදා DJ කියපු එක දෙයක් මේ වෙලාවෙත් එයාගේ කන්වල රවුපිලි රැව් දෙමින් තිබුණා. ඒ තමයි මොන විදියකින් හරි DJ ඒ කෝඩ් 900 මිනිසුන්ට අරගෙන දෙනවා කියලා වගේම මේ හැම දෙයක්ම කරපු ඇග්‍රෝ ඩයමන්ඩ් එකේ බොස්සෝ එයා මරලා දානවා කියන එක. ඉතින් ඒ හින්දා නායිදු ඉන්නේ ගෙදරින් එළියට පවා බහින්න බයකින්. හැබැයි එයා දන්නේ නැහැ දැන් එයා මරලා දාන හදන ජගන්නාഥන්ට තමයි DJ කියන්නේ කියලා. කොහොමද ඊට පස්සේ නායිදු ජගන්නාഥන්ව මරණ වැඩේ බාර දෙන්නේ ස්ටීෆන්ට. ඉතින් ස්ටීෆන් ඊට පස්සේ කටියකොත් අරගෙන යනවා ජගන්නාථන්ගේ ගමට. ඉතින් ඔන්න එයාලා යද්දී ජගන්නාථන් හිටියේ පූජාවක. ඒ වගේම එයාලව දැක්ක ගමන් එයාට තේරෙනවා එයාලා ඇවිත් ඉන්නේ මොකටද කියලා. ඉතින් ඊට පස්සේ එයා පූජකතුමාට කියනවා එයාගේ අර සුරේ ගලවලා ඒක අහපව් ජප කරලා දෙන්න කියලා. පූජකතුමා ඇතරම හිතන්නේවත් නෑ ජගන්නාථන් එයාලව මේ සුරේ ගැලුවේ මොකටද කියලා. කොහොමද එයා ඊට පස්සේ එයාගේ ස්කූටර් එකෙන් එනවා මේ පැත්තේ තිබුණු අතහැරලා දාලා තිබුණු පැත්තකට. ඒ වගේම එයා දකිනවා අර කට්ටියත් එයාගේ පස්සෙන් එන හැටි. ඉතින් ඔන්න මෙතනදී සිද්ධ වෙන්නේ ස්ටීෆන් කොහෙත්ම හිතුවේ නැති දෙයක්. ඇතරම එයාලා ජගන්නාථන්ව මරන්න ආවත් මේ කේටරින් සර්විස් එක කරන කොල්ලෙක් අතින් එයාගේ කට්ටියට වෙන දේ දකිද්දී එයාට හිතා ගන්නත් බැරි වෙනවා. කොහොමද අන්තිමට ජගන්නාථන් අතින් ස්ටීෆන්ගේ හැමෝටම මැරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අන්තිමට වැඩ ඉවරද කියලා බලන්න ස්ටීෆන්ට නායිදුගෙන් ආව කෝල් එකට ආන්සර් කරන්නෙත් ජගන්නාථන්. ඒ වගේ මේකෙන් නායිදු දැනගන්නවා DJ අතින් එයාගේ කට්ටිය හැමෝටම මැරෙන්න සිද්ධ වෙලා කියලා. හැබැයි එයා දන්නේ නැහැ ජගන්නාථන් කියන්නේ DJට කියලා. මොකද එයා ජගන්නාථන්ගේ ෆොටෝ එකක්වත් දැකලා තිබුණේ නැහනේ. එයා හිතන්නේ මේ ගමේදී DJ එයාගේ කට්ටියව අල්ලගෙන කියලා විතරයි. කොහොමද ඊට පස්සේ ජගන්නාථන් ස්ටීෆන්ගෙන් මොන විදිහකට ඇහුවත් එයාගේ බොස්ගේ නම මොකද්ද කියලා එයා නායිදුව පාවල දෙන්නේ නැහැ. ඒ වගේම එයා ස්ටීෆන්ට කොච්චර ගැහුවත් එයා ඒ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. කොහොමද ඊට පස්සේ පුරුෂෝත්තම කියනවා එයා ස්ටීෆන්ගෙන් ප්‍රශ්න කරන වැඩේ කරගෙන යන්න ඔයා මේකට මැදිහත් වෙන්න එපා කියලා. එයා ඇත්තටම එහෙම කියන්න හේතුව තමයි මේ විද්‍යුත් ජගන්නාථන්ගේ ඉවසීම නැති වෙලා තිබුණ හින්දා. මොකද එයා දන්නවා ජගන්නාථන් ඉන්නේ ස්ටීෆන්ව මරන්න තරම් කේන්තියකින් කියලා. කොහොමනත් ඔන්න මේ අතර පූජාවෙත් තිබුණා ජගන්නාථන්ව හොයාගෙන. ඉතින් ඊට පස්සේ පූජායත් එක්ක කතා කරන විදිහෙන් ජගන්නාථන්ට තේරෙනවා පූජා ඉන්නේ එයාට කැමැත්තකින් කියලා. කොහොමද ටික වෙලාවකට පස්සේ එයා ජගන්නාථන් එක්ක ගත සෙල්ෆියක් එයාගේ තාත්තට යවලා කියනවා මේ තමයි එයා බඳින්න ඉන්න කෙනා කියලා. ඉතින් මේක දැක්ක ගමන් රඝු කරන්නේ නායිදුව හම්බ වෙන්න ගිහින් මේ ෆොටෝ එක එයාට පෙන්නලා පූජා බඳින්න යන කතාවක් කියන එක. හැබැයි මේ ෆොටෝ එක දැක්ක ගමන් නායිදු අඳුර ගන්නවා මේ තමයි DJ කියලා. මොකද කලින් කිව්ව මතක ඇති එදා DJ ස්ටීෆන්ට තර්ජනය කරද්දී නායිදුත් ඒකායකේම හැංගිලා හිටිය කියලා. කොහොමද ඊට පස්සේ නායිදු රඝුට කියනවා කමක් නැහැ පූජා කැමති නම් ඒ දෙන්නට බඳින්න අපි ඉඩ දෙමු. ඒ වගේම අපි දැම්මම එහෙට ගිහින් ඒකොල්ලවත් හම්බ වෙමු කියලා. රඝුට ඇත්තටම හිතා ගන්න බෑ ඇයි නායිදු මේ විදියට ෂණිකවම වෙනස් වුනේ කියලා. කොහොමද ඊට පස්සේ එයාලා යනවා ජගන්නාථන්ගේ ගෙදර. හැබැයි නායිදු යන්නේ ඇත්තටම රඝුගේ ආරක්ෂකයෙක් විදියට. මොකද එයාට ඕන වෙලා තියෙන්නේ DJව S2කින්ම බලා ගන්න. ඉතින් උන් ඊට පස්සේ රඝු එහෙම ගිහින් සාමාන්‍ය විදියට පූජාගේ ජගන්නාථන්ගේ කසාද ගැන කතා කරනවා. හැබැයි ජගන්නාථන් දන්නේ නෑ මේ වෙද්දී නායිදු ඉන්නේ එයා ගැන දැනගෙන කියලා. කොහොමද ඊට පස්සේ පූජා එහෙම ගියාට පස්සේ හැමෝම කතා වෙන්නේ පූජා ගැන. ගෙදර හැමෝම කියන්නේ පූජා වගේ කෙනෙක් ලැබෙන්න ජගන්නාථන් වාසනාවන්ත වෙන්න ඕන කියලා. හැබැයි ඔන්න ටිකකින් ජගන්නාථන්ගේ අක්කා කෙනෙක් එකපාරම මෙතනට දුවගෙන එනවා. එයා ඉන්නේ හොඳටම බය වෙලා. එයාගේ ඇඟ හැමදැනකම වගේ තුවාල තියෙනවා. ඒ වගේම එයා ඉන්නේ පෙට්‍රල් වලින් නෑවිලා වගේ. ඉතින් එයා මේ වෙලාවේ කියන දේ හාත්තේ ජගන්නාථන්ට හිටපු තැන අමතක වෙනවා. දැන් ටිකකට කලින් කට්ටියක් මහපාරේදී එයාට පෙට්‍රල් වක් කරලා ගිනි තියන හැදුවලු. එයාලා අහලා තියෙන්නේ ස්ටීෆන් ප්‍රකාශ් හංගගෙන ඉන්නේ කොහෙද කියලා. මේ අක්කා කියනවා එයා ස්ටීෆන් ප්‍රකාශ් කියලා කෙනෙක් ගැන ජීවිතේට අහලා නෑ කියලා. කොහොමනත් මේ හින්දා ජගන්නාථන්ට තේරෙනවා දැන් එයාගේ රහස හෙළි වෙලා කියලා. ඒ වගේම ටිකකින් එයාට දැනගන්න ලැබෙනවා එයාගේ හොඳම යාළුවා විග්නේෂ්ටත් කට්ටියක් හොඳටම ගහලා කියලා. හොස්පිටල් එකට යන අතරමඟදී විග්නේෂ් අමාරුවෙන් ජගන්නාථන්ට කියනවා එයාලා කට්ටිය එයාට ගැහුවේ ස්ටීෆන් ප්‍රකාශ් කියලා කෙනෙක් ගැන අහලා කියලා. ඒ වගේම ජගන්නාථන්ගේ ගෙදර හැමෝටම නාදුරුන නම්බර්ස් වලින් කෝල්ස් ඇවිත් අහනවා ස්ටීෆන් ප්‍රකාශ් හංගගෙන ඉන්නේ කොහෙද කියලා. ඉතින් මේ සිද්ධ වෙන දේවල් හින්දා ජගන්නාථන් ඉන්නේ කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. කොහොමත් මේ ගැන දැනගත්ත පුරුෂෝත්තම කියන්නේ අපි ස්ටීෆන් ප්‍රකාශ්ව නිදහස් කරලා මේ හැමදේම නතර කරමු කියලා. කොහොමද හැබැයි ජගන්නාථන් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ නායිදුව මරලා වංචා කරපු සල්ලි මිනිසුන්ට අරගෙන දෙනකන් එයා කොහොමඩවත්ම මේ වැඩේ නතර කරන්නේ නැහැ කියලා. ඉතින් උන් ඊට පස්සේ ජගන්නාථන් එදා හවසම එයාගේ පවුලේ හැමෝම යවනවා මෙහෙන් වෙන තැනකට. ඒ වගේම එයාගේ යාළුවන්වත් සැක නොහිතන විදිහට එයාලගේ ආරක්ෂාව වෙනුවෙන් එයාලත් එක්කම යවනවා. ඉතින් ඊට පස්සේ එයා බලාගෙන හිටියේ නායිදුගේ කට්ටිය මෙහෙට එනකන්. ඉතින් එයා හිතපු විදිහටම පස්සේ දවස් උදේම කට්ටියක් එනවා ජගන්නාථන් හොයාගෙන. ඉතින් ඒ ආපු අය ස්ටීෆන් ප්‍රකාශ් හංගගෙන ඉන්න තැන ගැන අහලා එයාට කොච්චර ගැහුවත්
මේ වෙලාවේ ජගන්නාදන් එයාලගෙන් ගොටි කනවා ඇර එයාලට අතක්වත් උස්සන්නේ නැහැ. ඉතින් අන්තිමට එයාලා ජගන්නාදන්ට හොඳටම ගහලා නායිදුර කෝල්ලයක් අරගෙන කියනවා අපි අල්ලගෙන ඉන්නේ වැරදි කෙනාවද කොහෙද? මෙයා ඇත්තටම අහිංසකයෙක් වගේනේ කියලා. කොහොමද නායිදු එකට කියනවා ඔය මිනිහා බොරුවට රඟපානවා ඇති. මිනිහා ස්ටීෆන් ගැන කියන්නේ නැත්තම් එයාව මරලා දාන කියලා. ඉතින් ඊට පස්සේ එයාලා ආයෙමත් ජගන්නාදන්ට තවත් ගැහුවත් අන්තිමට එයාලට හිතෙනවා නායිදුට වැරදීමක් වෙලා මේ කෙනා DJ වෙන්න කොහෙත්ම බෑ කියලා. කොහොමද අන්තිමට එයාලා ලෑස්ති වෙන්නේ ජගන්නාදන්ව මරන්න. ඒත් ඊට කලින් එයාලා එයාගෙන් අහනවා අන්තිම කැමැත්තක් තියෙනවා නම් දැන් කියන්න කියලා. ඉතින් ඒකට එයා මෙයාලට කියනවා එයාට මැරෙන්න කලින් එයාලගේ බොස්ගේ නම දැනගන්න ඕන කියලා. හැබැයි ඉතින් ඒ ඉල්ලීම ඉටු කරන්න මෙයාලා කැමති වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට ජගන්නාදන් කියනවා හරි එක කරන්න කැමති නැත්නම් අන්තිම කැමැත්ත විදියට මගේ කරේ තියෙන මේ සුරේ අයින් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ එයාගේ කරෙන් කෙනෙක් අර සුරේ කපලා අයින් කළාම තමයි එයාලට කලින් හිතාගන්නත් බැරි වුණ දේ සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඇතර මේ වෙලාවේ ජගන්නාදන් මෙතන ඉන්න හැමෝම එකිනා ගානේ මරන්න පටන් ගන්නවා. ඒ වගේම අන්තිමට කෙනෙක්ගෙන් එයාට දැනගන්න ලැබෙනවා එයාගේ බොස්ගේ නම නායිදු කියලා. ඉතින් ඔන්න නායිදු ගැන දැනගත්ත ගමන් ජගන්නාදන් යන්නේ ස්ටීෆන් ප්‍රකාශ් ළඟට. ඒ වගේම ඊට පස්සේ හදන්නේ එයාව මරන්න. මොකද එයාට ස්ටීෆන්ව හිර කරගෙන ඉන්න ඕන උනේ නායිදුගේ නම දැනගන්නකම් විතරයි. ඒ වගේම ජගන්නාදන් නෑම හිතාගෙන හිටියේ ස්ටීෆන් කියන්නේ නායිදුගේ පුතා කියලා. හැබැයි මේ වෙලාවේ ස්ටීෆන් කියනවා එයා නායිදු යටතේ වැඩ කරන කෙනෙක් විතරයි. නායිදුගේ පුතා ඉන්නේ පිටරටක. ඒ වගේම නායිදු හදන්නේ රොගු කියන ඇමතුමාගේ දුව පූජාව එයාගේ පුතාට බඳවන්න කියලා. ඉතින් ඔන්න ස්ටීෆන් මේ කියපු දෙයින් ජගන්නාදන්ට තේරෙනවා නායිදුගේ පුතා කවුද කියලා එයාලට හොයාගන්න පුළුවන් වෙන්නේ පූජගෙන් විතරයි කියලා. ඉතින් ඊට පස්සේ එයා කරන්නේ එයා ඇත්තටම කවුද කියලා පූජට කියන එක. පූජට ඇත්තටම හිතාගන්නත් බෑ DJ කියන්නේ ජගන්නාදන්ට කියලා කිව්වම. මොකද මේ වෙද්දී DJ කියන නම ඇහුවත් මොන අපරාධකාරයෙක් වුණත් බය වෙවුල්නවා. එයා ඇත්තටම ඒ තත්ත්වෙටම එයාගේ අනසක පතරෝලා තිබුණා. ඉතින් පූජත් දැනගෙන හිටියා අසාධාරණ වෙනුවෙන් සටන් කරන DJ කියලා කවුරුත්ම නොදන්න වීරයෙක් එයාලා අතරම ජීවත් වෙනවා කියලා. හැබැයි ඒ වීරයා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා දැනගත්තම පූජා ඉන්නේ ඒ දේ විශ්වාස කරන්න බැරුව වගේ. ජගන්නාදන් හිතාගෙන හිටියේ එයාගේ ඇත්ත ගැන කිව්වම පූජා ඔයාට නැති වෙවි කියලා. හැබැයි සිද්ධ වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. සිද්ධ වෙන්නේ පූජා තව තවත් එයාට කැමති වෙන එක. ඉතින් ඊට පස්සේ එයා පූජාට හැමදේම පැහැදිලි කරලා දීලා කියනවා නායිදුගේ පුතා ළඟ තමයි අහිංසක මිනිස්සුන්ගෙන් වංචා කරලා ගත්ත කෝටි 900 දැන් තියෙන්නේ කියලා. මොකද ස්ටීෆන් ඒක කලින් කියලා තිබුණා. ඉතින් ජගන්නාදන් පූජගෙන් ඉල්ලන්නේ එයාට කොහොම හරි නායිදුගේ පුතාව හම්බ වෙන්න අවස්ථාවක් අරගෙන දෙන්න. එතකොට මොන විදිහකින් හරි අර සල්ලි ටික එයාට හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඒ අනුව පූජා පුංචි ප්ලෑන් එකක් ජගන්නාදන්ට කියනවා. ඉතින් ඊට පස්සේ යනවා එයා කෙලින්ම එන්නේ අබුඩාබි වලට අවිනාශ හම්බ වෙන්න. ඒ වගේම එයා අවිනාශට හම්බ වෙන්නේ පූජාගේ යාළුවෙක් විදිහට. ඒ වගේම පූජාගේ අවිනාශගේ වෙඩින් එකේ වෙඩින් ප්ලෑන විදිහට. ඉතින් ඔන්න ඒ විදිහට ගිහින් අවිනාශගේ විශ්වාසය දිනාගෙන ජගන්නාදන් එයා දිහා ඈකාගෙනම ඉන්නේ අර සල්ලි ටික කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. ඒවා ඇතරම කළු සල්ලි විදිහට තියෙන හින්දා කෑෂ් විදිහට ඒවා අනිවාර්යෙන්ම කොහේ හරි හංගලා තියෙන්න ඕන. ඉතින් ඒ විදිහට ජගන්නාදන් එයා ගැන ඔත්තු බලමින් ඉද්දි එයා දකිනවා කට්ටියක් ඇවිත් අවිනාශව හම්බ වෙන හැටි. එයාලා කියනවා සල්ලි තියෙන්නේ හයිද්‍රාබාද් වල මදීනා කැෆේ එකේ. ඒ වගේම අවිනාශ්ගේ තාත්තා කිව්වා කියලා ඉන්දියාවට ඇවිත් ඒ සල්ලි ටික ඉක්මනටම වෙන තැනකට ට්‍රාන්ස්පෝර්ට් කරන්න කියලා. ඒ වගේම එයාලා ඩොලර් 20 කොලයක් ඉරලා ඒකෙන් භාගයක් අවිනාශට දීලා කියනවා මදීනා කැෆේ එකට ඔය නෝට්ටු කෑල්ල දෙන්න. එතකොට සල්ලි ටික ඔයාට ගන්න පුළුවන් කියලා. මෙයාලා ඇත්තටම මේ දේ කරන්නේ අවිනාශටම විතරක් මේ සල්ලි ටික ගන්න පුළුවන් වෙන්න තමයි. කොහොමද හැබැයි කාටවත්ම පේන්නේ නැති විදිහට හැංගිලා හිටිය ජගන්නාදනොත් ඉන්නේ මේ හැමදේම අහගෙන. ඉතින් ඊට පස්සේ අවිනාශ එනවා ඉන්දියාවට. ඒ වගේම එයාත් එක්ක ජගන්නාදනොත් එනවා. හැබැයි ජගන්නාදන් එයාගේ ඇස් වහලා අර සල්ලි නෝට්ටු කොල්ලේ එයා හොරෙන්ම අරගන්නවා. ඒ වගේම ඊට පස්සේ එයා ගිහින් අර මදීනා කැෆේ එකට අර නෝට්ටුව පෙන්නුවට පස්සේ ඒකේ හිටපු කෙනා එයා ළඟ තිබුණු අනෙක් නෝට්ටු කොටස ඒකත් එක්ක සංසන්දනය කරනවා. ඉතින් ඒක හරියටම මැච් වුණා හින්දා මේ කෙනා කරන්නේ සල්ලි ටික ජගන්නාදන්ට බාර දෙන එක. මේ අතර නායිදු හිටියේ පුරුෂෝත්තම අල්ලගෙන. මොකද මේ වෙද්දී DJට මොකදුනේ කියලා එයා දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ පාර නම් කොහොම හරි DJව අල්ලගන්න කියලා හිතාගෙන තමයි එයා පුරුෂෝත්තමව පැහැරගෙන තිබුණේ. කොහොම ටිකකින් මෙතනට එනවා අවිනාශුත්. එයා එයාපෝට් එකෙන් කෙලින්ම ඇවිත් තිබුණේ නායිදුව හොයාගෙන. ඔන්න මේ අතර තමයි ජගන්නාදනොත් දැනගන්නේ නායිදුව පුරුෂෝත්තමව පැහැරගෙන කියලා. ඉතින් ඒ හින්දා එයා ප්ලෑන් කරපු හැමදේම වෙනස් කරලා එයා කෙලින්ම එන්නේ අවිනාශ හොයාගෙන. එයා ඇතරම අවිනාශ ඉන්න තැන හොයාගන්න පුළුවන් විදියට එයා ට්‍රක් එකක් අවිනාශගේ ඇඳුමක සවි කරලා තිබුණා. කොහොමවත් මෙතනට ආව ගමන් අවිනාශ් ජගන්නාදන්ව මරන්න හදන්නේ එයාගේ සල්ලි ටික පැහැර ගන්න හැදුවා කියලා. හැබැයි ජගන්නාදන් එයාට පෙන්නනවා එයා කලේ සල්ලි ටික පැහැර ගන්න එක නෙමෙයි ඒවා ආරක්ෂිතව මෙහාට ගෙනාවේ කියලා. ජගන්නාදන් ඇත්තරම මේ විදිහේ දෙයක් කරන්න හේතුව තමයි
එයාට ඕන නීතියට අනුව මේ සල්ලි ටික අර අසරණ මිනිස්සුන්ට ලබා දෙන්න. මොකද එයාට නීතියට පිටින් ගිහින් ඒක කරන්න බෑ. ඉතින් මෙතනදී එයා අවිනාශ්ගේ මෝඩකම පාවිච්චි කරලා එයා ප්‍රයෝගයක් කරනවා. ඒ තමයි අවිනාශ්ගේ අම්මා නායුදු එනකන් සුරලෝකෙට වෙලා බලාගෙන ඉන්නවා කියලා එයාට ඒත්තු ගන්නවන එක. කලින් කිව්ව මතකනේ අවිනාශ්ගේ අම්මා එක්ක එයා නිතරම කතා කරපු හැටි. ඉතින් මෙන්න මේ දේ පාවිච්චි කරලා එයා අවිනාශ්ට ඒත්තු ගන්නනවා. එයාගේ අම්මා වෙනුවෙන් අම්මා තාත්තවයි එකතු කරන්න කියලා. කොහොම හරි අන්තිමට ඉතින් ඒකෙන් සිද්ධ වෙන්නේ අවිනාශ්ගේ අතින් එයාගේම තාත්තට මැරෙන්න වෙන එක. ඒ වගේම ඊට පස්සේ ස්ටීෆන් ප්‍රකාශ හරහා වංචාවට ලක්වුණ හැමෝටම සාධාරණ ඉෂ්ට වෙනවා. ඒ තමයි යාලා හැමෝම ගෙවීම් කරපු විදිහට නිවාස ඉදිකිරීම් කරන්න පටන් ගත්ත එක. කොහොමනත් මේ අතර අවිනාශ් නම් ඉන්නේ එයාට යාගේ තාත්තව අම්මත් එක්ක එකතු කරන්න පුළුවන් වුණා කියලා සෑහෙන සතුටකින්. ඒත් ඉතින් අන්තිමට එයාව පොලිසියේ අත්අඩංගුවට පත් වෙනවා. හැබැයි මේ වුණ දෙයින්වත් DJ කියන්නේ කවුද කියලාවත් මේ මිනිස්සු හැමෝටම සාධාරණ ඉටු කළේ DJ කියලාවත් එළියට එන්නේ නැහැ. ඉතින් ඒ හින්දා එයා තාමත් අහිංසකයි වෙනුවෙන් DJ විදිහටත් හැමෝටම පේන්න ජගන්නාදන් විදිහටත් ජීවත් වෙනවා කියලා තමයි අපිට අන්තිමට පෙන්වන්නේ. ඉතින් ඔන්න මෙතනින් තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. ඉතින් පුංචිලිමක් කරනවා වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා. ඒ වගේම තවත් මූවිස් බලන්න කැමති අය channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් එහෙමනම් අපි ඉක්මනින්ම නැවත හමුවෙමු. bye.